පෝලන්තයේ ඓතිහාසික ගිඩීනියා වරාය නගරයේ මධ්‍යම ප්‍රදේශයට යුනෙස්කෝ ලෝක උරුමය හිමි වෙලා තියෙනවා. නගරයේ සියවස් පූර්ණය සමරන මේ මොහොතේම ලැබුණු මේ කීර්තිමත් සම්මානයක් එක්ක ඕස්ට්‍රේලියාවේ මහා පරපර දූපත සහ ග්‍රීසියේ ඇක්‍රොපොලිස් වැනි ලෝක ප්‍රකට ස්ථාන අතරට ගිඩීනියා නගරයක් දැන් එකතු වෙනවා. පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය අතර කාලයේ ඒ කියන්නේ 1918 පෝලන්තයට නැවත නිදහස ලැබුණට පස්සේ මොහොතට පිවිසීම සඳහා ඔවුන් තෝරාගත්තේ ජනගහනය 1200ක් විතර හිටපු කුඩා දීවර ගම්මානයක් වෙන මේ ගිඩීනියා ප්‍රදේශයයි. හැබැයි 1939 වෙද්දී රට පුරා සිටින ජනතාව රැකියා සොයාගෙන මෙහි පැමිණීමත් එක්ක මෙහි ජනගහනය 100 ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. යුරෝපයේ අනෙකුත් නගරවලට වඩා මේ ගිඩීනියා නගරය තියෙන විශේෂත්වය වෙන්නේ සම්පූර්ණයෙන්ම අලුතෙන්ම සැලසුම් කරලා එහි කරපු නගරයක් වීමයි. නැව්වල ස්වරූපයට සමාන වටකුරු මුළු පැතලි වහල සහ දිගු ජනේල සහිත පෝලන්තයේ මොඩර්නිස්ට් වාස්තු විද්‍යාත්මක ශෛලය මේ නගරය පුරාම දැක ගන්න පුළුවන්. පෝලන්තයේ අභිමානය සහ තාක්ෂණික දියුණුව ලෝකයටම පෙන්නපු මේ අපූර්ව නගරය එකම පරම්පරාවක් ඇතුළත ගොඩනගපු පූර්ණ නගරයකට තියෙන හොඳම උදාහරණයක් විදිහටයි යුනෙස්කෝ සංවිධානය හඳුන්වන්නේ.